හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. අද vlog එක a day in my life මගේ ජීවිතයෙන් එක දවසක් කොහොමද ගෙවන්නේ කියලා තමයි අද මම vlog එකට දාන්නේ. ඉතින් බලමුද මම අද දවස කොහොමද ගත කරන්නේ කියලා. මම මේ මුලින්ම කරන්න හදන්නේ වතුර එකකට දෙහි දාලා දෙහි ඔයාලට ගන්න පුළුවන් ලෙමන් කැමති දෙයක් දාලා බොන්න තමයි හදන්න. මේක හොඳයි උදෙන්ම හිස් බඩට බොනවා නම් ඔයාලගේ මොනේ පිම්පල්ස් එහෙම රිමූව් කරගන්න ගොඩක් හොඳයි. ඊට පස්සේ ඔයාලා බඩ අඩු කරගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් උණු වතුර වලට ගොඩක් රස්නේ ඇතුව උණු වතුර එකකට දෙහි දාලා විනාඩි 5ක් 10ක් විතර තියලා බොන්න. හරි ඊට පස්සේ අපි බලමුද මම මොනවද ඊට පස්සේ කරේ කියලා. මං නැගිටලා පැය භාගයක් විතර ඉඳලා මුලින්ම කරන්නේ මූණ හොදන්නත් කලින් මගේ කොණ්ඩේ පීර ගන්න එක. කොණ්ඩය පීරලා ඉවර වුණාට පස්සේ මම මූණ හොදලා මගේ දවස පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම විතරක් කොණ්ඩේ පීරලා හරියන්නේ නැහනේ. ඉතින් මම මේ හදන්නේ මිලෝගෙත් කොණ්ඩේ පීරන්න. එයාගේ බූල් වැඩි නිසා ඇස් දෙකට එනවා. ඒ කියන්නේ ඇස් දෙක පේන්නේ නැතු යනවා වගේ. යාට එක කරදර හින්දා මම එයාගේ තුරට කරලා කොණ්ඩයක් බඳින ගමන් තමයි මේ ඉන්නේ. හරි ඉතින් අලුත් අවුරුද්දත් ලැබුවනේ අප්‍රේල් 14. ඉතින් ඔයාලගේ අලුත් අවුරුද්ද කොහොමද ගත වුනේ? ඔයාලා ඒ දවසේ සතුටින් හිටියද? කොහොමද ගත වුනේ කියලාත් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම දැන් මේ හදන්නේ මූණ හොදගන්න. ඉතින් බලමු මගේ මොර්නින් රුටින් එක කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ මම හදන්නේ මගේ මොර්නින් ස්කින් කෙයාර් ටික කරන්න. මම ගානේ ડોක්ටර් රෂල්ගේ සීරම් එක මුලින්ම මේක ඇප්ලයි කරලා ටිකක් වෙලා ඊට පස්සේ මම මේ විව්‍යගේ ක්‍රීම් එක ගාලා මෙන්න මේක තමයි බොඩි ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්නේ. ඉතින් ස්කින් කෙයාර් ටික ඔක්කොම ටික කරලා අපි යමු කිරි එකක් හදාගන්න. ඊට පස්සේ මම මිලෝගේ දෙකිරි එකත් හදලා දීලා මම මේ හදන්නේ අද දවසේ ඊළඟ වැදගත්ම දේ කරන්න. අනිවාර්යයෙන් මේක නම් ගොඩක්ම වැදගත්. මමගේ බෝතලෙට වතුර එකක් පුරව ගත්තා. එතකොට මට දවසම මේක බොන්න පුළුවන් හින්දා. හැබැයි බොනවා නම් මේකෙන් දෙකක්වත් අඩුම දවසට බොන්න ඕනේ. ඉතින් මෙහෙම තියාගත්තම් ගොඩක් ලේසි පෙවෙනවා. ඊට පස්සේ අපි යමු දෙයට ගන්න. හරි මම මේ ටික පෙන්නන්නේ මගේ කලින් vlog එක දැක්කනේ. ඒකේ
මං කිව්වනේ මගේ රූම් එකට ගොඩක් දේවල් ඇඩ් කරගන්න ඕනේ කියලා. ඉතින් මේ ඉයරින්ග්ස් ටිකත් මං අලුතෙන් තමයි ඇඩ් කරගත්තේ. ඊට පස්සේ ටිකකින් අපි ගියා හાર્ඩ්වෙයාර් එකට අර ඇන වගේක් ගන්න තිබ්බ හින්දා. ඉතින් ඒ ටිකත් අරගෙන ආවා. මේ view එක ලස්සන හින්දා මම ඒකේ වීඩියෝ එකකුත් ගත්තා. හරි මම දැන් මේ කරන්න හදන්නේ එක කර්ටන් එකක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මම නිකන් ඉන්නේ හින්දා ඒකත් එහෙමම දාගන්න තමයි හදන්නේ. දවල් මෙහෙම පායලා තිබ්බට හවස වෙනනම් හොඳටම වැස්සා. වීඩියෝ එක ඉස්සරහට ඔයාලට පෙන්නන්නම්. අනිත් එක ගොඩක් කට්ටිය අහලා තිබ්බා මම වීඩියෝස් ගන්න මොකෙන්ද කියලා. මෙන්න මේ ෆෝන් එකෙන් Redmi Note 10 Pro ෆෝන් එකෙන් තමයි මම වීඩියෝස් ගන්නෙ. මං හිතුවා රූම් එක වයිට් කලර් හින්දා මෙන්න මේ පැලේ රූම් එකේ තිබ්බනම් ලස්සනයි කියලා. ඕක ප්ලාස්ටික් වගේ පේනවා. ප්ලාස්ටික් නෙමෙයි. ඕක ඇත්තම මල් පැලයක්. ඉතින් ඒක ලස්සන හින්දා මං හිතුවා මේකත් මෙතනින් තියාගන්න රූම් එකේ. ඊට පස්සේ මං හදාගත්තා ජම්බෝ ටේස් එකක්. ටේස් කියන්නේ අච්චාරු එකක් වගේ. ඉතින් මං දැන් හදන්නේ ඒක කන්න. ඇත්තටම මේක ඩේ ව්ලොග් එකක් කියලා කිව්වට මම දවසේ කරපු ගොඩක් දේවල් මේකට ඇඩ් කරලා නැහැ. බොහොම ටිකයි ඇඩ් කරලා තියෙන්නේ. මොකද ඒ තරම් වැඩ කොටසක් අපි කරනවානේ සාමාන්‍යයෙන් දවසකට. හරි වැඩි කතා නැතුව නාගිනිමු. මම මෙන්න මේක තමයි මම දැනට යූස් කරන කන්ඩිෂන් එක. නාල ඉවරනාට පස්සේ මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් මම මේ හදන්නේ කොත්තු මේකක් හදාගන්න. ඒකත් එක්ක බිත්තරයක් හදාගෙන කන්න තමයි හදන්නේ. මේක තමයි අපේ ගෙදර ඉස්සරහ view එක. ඊට පස්සේ හවස් වෙලා හොඳටම වහින්න පටන් ගත්තා. මෙන්න මේ වගේ සීතල හවස් වරුවක උණුම උණු තේ එකක් බොනවා කියන්නේ ඒක වෙනම වයිබ් එකක්. මම දන්නවා ඔයාලත් ඒ වයිබ් එකට මාරම ආසයි කියලා. ඊට පස්සේ මම රෑටත් කාලා ආයම වොෂ් එකක් දාලා නිදා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔන ඔය විදිහට තමයි මගේ අද දවස ගත වුනේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.